කොහොමද යාළුවනේ? ස්ටාර්සෙල්ගේ අපේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. K-pop fan කෙනෙක් හැටියට අපිට තියෙන ලොකුම සතුට තමයි අපි ආදරය කරන K-pop idolsලට නෝට් වෙන හම්බෙන එක. ඉතින් එහෙම අවස්ථාවක් නුදා වුණු අපේ රටේ වාසනාවන්ත ෆෑන්ස්ලා කීප දෙනෙක් ගැන කියන්නයි අද අපි ලෑස්ති වෙන්නේ. මිනිතා ප්‍රසිද්ධ අවස්ථාවක් තමයි ඉමහත් ප්‍රසිද්ධ K-pop group එකක් වන GOT7 group එකේ මෙම්බර් කෙනෙක් වෙන ජැක්සන් වෑන් ලංකාවේ ෆෑන් කෙනෙක්ගේ මැසේජ් එකකට රිප්ලයි කරපු අවස්ථාව. ජැක්සන් ඉන්ස්ටා ලයිව් ආපු වෙලාවක අපේ ෆෑන් කෙනෙක් ජැක්සන්ට මැසේජ් එකක් දානවා. Taman මේ දවස්වල ගොඩක් අමාරු කාලයක් ගත කරන බව. ඉතින් ඒකට ජැක්සන් දුන්න උත්තරේ තමයි මේ. Why has it been a hard phrase these days? What's happening? Tell me. I'm your friend. I'm your friend. So let me sometimes you just need somebody to listen. You know, you just need a shoulder to lean on. And sometimes you're really stuck. You need a solution. And sometimes uh, you're just not in the zone, right? So for me, what I can provide to everyone is a checkup, as a friend, as a family, as your boy, as your man. ඒ වගේම තමයි GOT7 මෙම්බර්ස්ලා කිහිප දෙනෙක්ගේම දෙමව්පියෝ ගොඩ වතාවක් අපේ රටේ GOT7 ෆෑන්ස්ලාගේ ෆෑන් පේජස් වලට ලයික් කරනවා දැක ගන්නත් පුළුවන්. මේ අතර GOT7 මෙම්බර්ස්ලාත් ඉන්නවා. ඒ වගේම තමයි පහුගිය කාලෙදී GOT7 තවත් සමාජිකයෙක් වුණු යුග්යම් ලංකාවේ ෆෑන් කෙනෙක්ගේ තමන්ගේ සින්දුවකට කරපු ඩාන්ස් කවර් එකක් ඉන්ස්ටා ස්ටෝරි වල ෂෙයා කරලා තියෙනවා. අපේ රටේ GOT7 ෆෑන්ස්ලා කොච්චර වාසනාවන්තද කිව්වොත් අපේ රටේ ෆෑන් කෙනෙක්ට GOT7 සමාජිකයෙක් වගේම ප්‍රසිද්ධ නළුවෙක් වෙන ජින්යන් එක ෆෑන් කෝල් එකක් ගන්නත් අවස්ථාව හම්බෙනවා. Hi. Hello. Hi. I'm from Sri Lanka. Oh, hi. There are a lot of fans in Sri Lanka. They would really like to see GOT7 someday. So visit us. Oh, we want to go there. Always. Okay. Did you read any books recently? Book? Yeah. Yeah. Can I recommend you a book? Yeah. This. Can you see it? It's called The Return of the Young Prince. Oh, 어린 왕자. Yes, this is the second book. After Orin Wangja, this is the second book. So I think you will like Oh, it. really? Yes, Oh, The Return of okay, the okay. Young Prince. And I will read that. okay. So I'm getting married soon. Can you recommend me a song to play in my wedding? Stop it, GOT7. What? Just kidding. GOT7's Miracle. Okay. I will play Miracle. And a lot of people are waiting for JJP comeback. Are you going to release verse 3 anytime soon? Okay, someday. Why do you mean someday, not anytime soon? After GOT7's album. Okay. You GOT7 have album is first. okay. You have improved in acting a lot. So we are so proud of you and we will support you no matter what, whatever path you choose in future. Thank you for this call, Thank you very Junior. much. Annyeong. ඒ වගේම තමයි සුප්‍රසිද්ධ BTS කණ්ඩායමේ සමාජිකයෙක් වෙන ජංකුක් එකපාරක් අපේ රටේ ෆෑන් කෙනෙක්ට රිප්ලයි කරලා තියෙනවා. ජංකුක් මං ඔයාට හෙලන කියා හනී කියන්නද කියලා අපේ රටේ ෆෑන් කෙනෙක් ජංකුක්ගෙන් අහනවා. Do it. Yabo. ඔයාලා Boys Over Flowers රාට්ටේ රඟපාපු ජීහු අයියාගේ ගෲප් එක වෙන SS501 ගැන දන්නව නේද? මේකේ මෙම්බර් කෙනෙක් වුණු කියුජන් ගොඩක් වතාවක් අපේ රටේ ෆෑන්ස්ලාගේ ඉන්ස්ටා පෝස්ට් වලට ලයික් කරලා තියෙනවා. ඒ වගේම තමයි ෂයිනි ගෲප් එකේ සමාජිකයෙක් වුණ කී ලයිව් එකදී ලංකාවේ ෆෑන් කෙනෙක්ගේ කමෙන්ට් එකකට "Hi ශ්‍රී ලංකා" කියලා ප්‍රතිචාර දක්වලා තියෙනවා. Hey Sri Lanka.
තව කී එකපාරක් ලංකාවේ ෆෑන් කෙනෙක් එයාගේ සින්දුවකට කරපු ඩාන්ස් කවර් එකක් තමන්ගේ ඉන්ස්ටා ස්ටෝරි වල ෂෙයා කරලා තියෙනවා. බිග් බෑන් කණ්ඩායමේ සමාජිකයෙක් වුණු ජී-ඩ්‍රැගන් කීප වතාවක්ම අපේ රටේ ෆෑන්ස්ලාගේ ඉන්ස්ටා පෝස්ට් වල ලයික් කරලා තියෙනවා දැනගන්නත් පුළුවන්. අපේ රටේ ෆෑන් කෙනෙක් සයිෆර් කණ්ඩායමේ සමාජිකයෙක් වුණ හියුන්බිට ගොඩ සැරයක් නෝට් වෙලා තියෙනවා දැනගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ට්‍රෙෂර් කණ්ඩායමේ දෝයොන් අපේ රටේ ෆෑන් කෙනෙක්ට සිංහලෙන් රිප්ලයි එකක් එවලා තියෙනවා. ඒ වීවර්ස් කියන ඇප් එකෙන්. අපේ රටේ ෆෑන් දෝයොන්ට දානවා මම ඔයාට ආදරේ කියන වාක්‍ය කියන්න පුළුවන්ද කියලා. ඉතින් හැමෝම පුදුම කරවමින් දෝයොන් මේ වාක්‍ය කියනවා. මේ සිදුවීම ලෝපුරා ට්‍රෙෂර් ෆෑන්ස්ලා අතර ගොඩක් ප්‍රසිද්ධියට පත් වුණා. ඔන්න එහෙනම් අදත් අපි ඔයාලා ආස විදිහේ විස්තර ටිකක් අරගෙන ආවා. තවත් මේ විදිහේ රසවත් විශ්වසනීය තොරතුරු දැනගන්න දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න.